ආයුබෝවන් අද ජුනි මස 12 වන සිකුරාදා ලග්න පලාපල ඉර උදාව උදේ 5:54 ඉර බැසීම සවස 6:25 දවසේ රාහු කාලය උදේ කාලයට සහ රාත්‍රී කාලයට 10:36 සිට 12:10 දක්වා විශේෂ ග්‍රහමාරු හා ලග්න පලාපල දැනගැනීම සඳහා අපගේ YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න. මේස ලග්නය මේස ලග්නයෙන් උපන් ඔබ ඔබේ ජීවිතය උපරිමයෙන් භුක්ති විඳීමට සූදානම් වන විට සම්පූර්ණ සතුටක් ඇති වෙයි. සවස් වන විට මුදල් තත්ත්වයේ වැඩි දියුණු වෙයි. ඔබ විවේකීව සමීප මිතුරන් සහ පවුලේ සමාජිකයන් අතර සතුට සොයා ගැනීමට උත්සාහ කළ යුතුය. ඔබේ සහකරු හෝ සහකාරියට ඔබේ ස්ථාවරය තේරුම් ගැනීමට උත්සාහ කිරීම තරමක් අපහසු වනු ඇත. ප්‍රවේශයෙන් පියවර ගත යුතු දිනයක් බැවින් දෙයක් අසාර්ථක නොවන බවට සහතික වනතුරු ඔබේ අදහස් ඉදිරිපත් නොකරන්න. ඔබේ නිවසේ පැරණි භාණ්ඩයක් අද ඔබට සොයා ගැනීමට හැකිවන අතර එම දේවල් පිරිසිදු කිරීමට ඔබගේ කාලය වැය විය හැකිය. ඔබගේ විවාහ සහකරු හෝ සහකාරිය අද ඔබ සමග රණ්ඩු කළ හැකිය. නමුත් ඔබ ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. ජය අංකය 1 ජය වර්ණය තැඹිලි පැහැය. වෘෂභ ලග්නය වෘෂභ ලග්නයෙන් උපන් ඔබ ඔබව වට කරගෙන සිටින ඔබේ ප්‍රගතියට බාධා කරන ඍණාත්මක සිතිවිලි ඉවතට විසි කරන්න. ඔබගේ යථාර්ථවාදී නොවන සැලසුම් මුදල් හිඟකමට තුඩු දෙනු ඇත. අද ඔබට ඔබගේ ඉවසීමේ සීමා වනු ඇත. නමුත් රළු හෝ අසමතුලිත වචන ඔබ අවට සිටින පුජ්‍යලයන්ම කලබලයට පත් කළ හැකි බැවින් ප්‍රවේශම් වන්න. ප්‍රේම සම්බන්ධතාව වලට අද යහපත් දවසක්. ඉගෙනුම ලබන සිසුන්ට අද ඉතා හොඳ දවසක්. ඔවුන්ට තරඟ විභාගවලදී හොඳින් කටයුතු කළ හැකිය. වෙහෙස මහන්සි වී වැඩ කිරීමට පෙළඹවීමෙන් ඔබට ඔබගේ සාර්ථකත්වය ළඟා කරගත හැකිය. ඔබේ සහකරුට අවශ්‍ය වන්නේ ඔබ සමග යම් කාලයක් ගත කිරීමට පමණි. නමුත් ඔවුන්ගේ කැමැත්ත ඉටු කිරීමට නොහැකි වන අතර එමගින් ඔවුන් තරමක් කලබලයට පත්විය හැකිය. අද ඔබගේ විවාහ සහකරු හෝ සහකාරිය සියලුම ආරවුල් අමතක කර ඔබ සමග නැවතත් ආදරයෙන් බැඳෙනු ඇත. එවිට ජීවිතයේ සැබවින්ම උද්‍යෝගිමත් එකක් වනු ඇත. ජය අංකය 1 ජය වර්ණය රන් පැහැය. මිථුන ලග්නය මිථුන ලග්නයෙන් උපන් ඔබට අද ඔබගේ පෞරුෂය සුවඳ වෙලවුන් මෙන් ක්‍රියා කරයි. කොහේ හෝ ආයෝජනය කළ අයට අද මූල්‍යමය පාඩු සිඳුවීමට ඉඩ ඇත. ඔබේ බුද්ධිමත් ස්වභාවය ඔබ වටා ඇති පරිසරය ඉතා යහපත් එකක් කරයි. ඔබේ ආදරණීයයා ඔබව තේරුම් නොගන්නා බවක් ඔබට හැඟේ නම් යම් කාලයක් ඔවුන් සමග ගත කර විවෘතව කතා බහ කර ගැටලු ඇතනම් විසඳා ගන්න. ඔබේ අදහස් ප්‍රකාශ කිරීමට සහ නිර්මාණාත්මක ස්වභාවයක් ඇති ව්‍යාපෘතිවල වැඩ කිරීමටද මේ හොඳම කාලයක්. අද ඔබගේ නිදහස් කාලය තුළ ඔබට පොතක් කියවිය හැකිය. කෙසේ වෙතත් ඒ සඳහා ඔබගේ පවුලේ සමාජිකයන්ගෙන් නිරන්තර බාධා එල්ල විය හැකිය. අද ඔබගේ විවාහ සහකරු හෝ සහකාරිය සමග ඔබට ප්‍රීතිමත් කාලයක් ගත කළ හැකිය. සිසුන් ඉගෙනීමේ කටයුතු කෙරෙහි උනන්දුව පවත්වා ගන්න. ජය අංකය 8 ජය වර්ණය නිල් පැහැය. කටක ලග්නය කටක ලග්නයෙන් උපන් ඔබ මානසික ආතතියෙන් මිදීමට ඔබේ දරුවන් සමග ඔබේ වටිනා කාලය ගත කරන්න. එවිට ඔබට ප්‍රබෝධමත් බවක් දැනෙනු ඇත. ඔබ මුදල් වීදම් කරන්නේ කුමකටද යන්න පිළිබඳව විමසිල්ලෙන් සිටිය යුතුය. එසේ නොමැති නම් ඉදිරි කාලවලදී ඔබට ගැටලු වලට මුහුණ දීමට සිදු විය හැකිය. වැඩිහිටි පුජ්‍යලියෙකුගේ සෞඛ්‍යයම් කනස්සල්ලක් ඇති කළ හැකිය.
අද ආදරේ නොමැතිකම දැනෙන්නට පුළුවන්. ප්‍රධාන ව්‍යාපාරික ගනුදෙනු පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඔබ ඔබේ හැඟීම් පාලනය කරගන්න. අද ඔබ වැදගත් කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ඔබේ ජීවන සහකරු විසින් අද විශේෂ විස්මයක් සමගින් ඔබගේ නරක මනෝභාවය වෙනස් කරනු ඇත. සිසුන් ඉගෙනීමේ කටයුතු කෙරෙහි උනන්දුව පවත්වා ගන්න. ජය අංකය 2 ජයවරණය සුදු පැහැය. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබට අන් අය කෙරෙහි වෛරය සිතේ තබා ගැනීමෙන් යම් මානසික ආතතියක් ඇති කරයි. මෙවැනි සිතිවිලි ඔබේ ජීවිතය නාස්ති කරන අතර ඔබේ කාර්යක්ෂමතාවයද අඩාල කරන බැවින් ඒවායින් වැළකී සිටීම වඩා හොඳ වනු ඇත. මූල්‍ය කටයුතු වල දියුණුව නිසා ඔබට වැදගත් දේවල් මිලදී ගැනීමට පහසුවක් වෙයි. මිතුරන් සමග සැන්දෑව ඉතා ප්‍රසන්න එකක් වනු ඇත. ඕනෑම නව ව්‍යාපෘතියක් බාර ගැනීමට පෙර දෙවරක් සිතන්න. මෙම ලග්නයෙන් උපන් ළමයින් මුළු දවසම ක්‍රීඩා කරමින් කාලය නාස්ති කර ගනු ඇත. තුවාල විය හැකි බැවින් දෙමව්පියන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න. පිටස්තර පුජ්‍යලයන්ගේ ඇඟිලි ගැසීම් හේතුවෙන් අද ඔබගේ විවාහ ජීවිතයට සමහර බාධක එල්ල විය හැකිය. ජය අංකය 1 ජයවරණය රන් පැහැය. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබ විශේෂයෙන් ඔබේ සෞඛ්‍ය පිළිබඳව වැඩිපුර සැලකිලිමත් වන්න. ඔබ අන් අය වෙනුවෙන් වැඩිපුර වීදම් කිරීමට කැමැති වනු ඇත. දුරස්ථ ඥාතියෙකුගෙන් ලැබෙන දිගු කාලයක සිට බලා සිටි පණිවිඩයක් මුළු පවුලටම සතුටුදායක ආරංචියක් වෙයි. ප්‍රේම සම්බන්ධතාවලට අද යහපත් දවසක්. ඔබ විදේශ රැකියාවක් සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා මේ හොඳම දිනයක් වනු ඇත. අද ඔබට හදිසියේම අනවශ්‍ය ගමනක් යාමට සිදු විය හැකිය. එම නිසා පවුලේ අය සමග කාලය ගත කිරීමට තිබූ ඔබේ සැලසුම අවුල් විය හැකිය. ඔබගේ විවාහ සහකරු හෝ සහකාරිය අද ඔබගේ දෛනික අවශ්‍යතා ඉටු කිරීම නවතා දැමිය හැකි අතර එමගින් අවසානයේදී ඔබේ මනෝභාවය අවුල් කළ හැකිය. සිසුන් ඉගෙනීමේ කටයුතු කෙරෙහි උනන්දුව පවත්වා ගන්න. ජය අංකය 8 ජයවරණය නිල් පැහැය. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබට හැඟෙන ආකාරය පාලනය කරගන්න. රැකියාව සඳහා නිවස් වලින් පිටව යන අය තම මුදල් ආරක්ෂිතව තබා ගන්න. මන්ද එසේ නොමැතිනම් සොරකම් කිරීමේ සම්භාවිතාව වැඩි විය හැකිය. දරුවන් අධ්‍යාපන කටයුතු වලට අවධානය යොමු කර අනාගතය පිළිබඳ සැලසුම් සකස් කළ යුතුය. ඔබේ ආදරණීයයා සමග යම් වෙනසක් ඇති විය හැකිය. ඔබේ සහකරු හෝ සහකාරිය ඔබේ ස්ථාවරයේ තේරුම් ගැනීමට උත්සාහ කිරීම ඔබට තරමක් අපහසු වනු ඇත. හවුල්කරුවන් ඔබගේ නව සැලසුම් සහ ව්‍යාපාර ගැන උද්‍යෝගිමත් වනු ඇත. අද ඔබට උදෑසනම යම් ගැටලුවක් මතුවිය හැකි. නමුත් ඔබේ සහකරු හෝ සහකාරිය ඔබව ගලවා ගැනීමට පැමිණෙනු ඇත. ජය අංකය 1 ජයවරණය තැඹිලි පැහැය. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට අද වාසිදායක දිනයක් වන අතර දිගුකාලීනව පැවති සෞඛ්‍ය ගැටලුවකින් සහනයක් ලැබෙනු ඇත. අද ඔබ මත්පැන් හෝ එවැනි ඕනෑම මත්ද්‍රව්‍යයක් භාවිතා කිරීමෙන් වැළකී සිටිය යුතුය. අද ඔබගේ විනෝද ජනක ස්වභාවය ඔබ වටා සිටින අයට ප්‍රීතිය හා සතුට ගෙන එයි. ප්‍රේම සම්බන්ධතාවලට අද යහපත් දවසක්. අද ඔබගේ සතුරා ලෙස සලකන තැනැත්තා ඇත්ත වශයෙන්ම ඔබට සුබ පතන්නකු බව රැකියා ස්ථානයේදී දැකගත හැකි වනු ඇත. ඔබේ කාලය හොඳින් භාවිතා කිරීමට ඔබට උද්‍යානයකට යා හැකිය. නමුත් ඔබ නොදන්නා කෙනෙකු සමග වාදයකට පැටලීමේ අවස්ථා තිබේ. මේ ඔබේ මනෝභාවය පවා නරක කළ හැකිය.
විවාහ සහකරු හෝ සහකාරිය සමග අද ඔබට ගුණාත්මක කාලයක් ගත කළ හැකිය. ජය අංකය 3 ජයවරණය කහ පැහැය. ධනු ලග්නය ධනු ලග්නයෙන් උපන් ඔබට දරුවන් සමග සෙල්ලම් කිරීමෙන් අපූර්ව සුවත්දැකීමක් ලැබෙනු ඇත. මුදල් කාරණා සම්බන්ධයෙන් ඔබගේ සහකරු හෝ සහකාරිය සමග වාද විවාද ඇතිවිය හැකිය. ඔබගේ අනවශ්‍ය වියදම් සහ නොගැලපෙන ජීවන රටාවක් පිළිබඳව ඔහු ඇය ඔබට දේශනයක් දිය හැකිය. ගෘහ කටයුතු සහ ඉතිරිව ඇති ගෙදර දොරේ වැඩ අවසන් කිරීමට මේ හොඳම දවසක්. අද ඔබගේ ආදරණීයයාට ඔබගේ අක්‍රමවත් හැසිරීම සමග කටයුතු කිරීම අතිශයින්ම අපහසු වනු ඇත. ඔබේ නව සැලසුම් වලට ආලෝකයක් ලබා දීම සඳහා වැදගත් සහ කීර්තිමත් පුජ්‍යලයන් හමු විය යුතුය. අද දවස හොඳයි. එබැවින් අද ඔබ වෙනුවෙන් යම් කාලයක් වෙන් කර ඔබේ අඩුපාඩු තක්සේරු කරන්න. මේ ඔබේ පෞරුෂයේ ධනාත්මක වෙනස්කම් ඇති කරයි. අද ඔබගේ ජීවන සහකරුගේ කටකතා හේතුවෙන් ඔබට යම් කෝපයක් ඇති විය හැකිය. නමුත් ඔහු ඇය ඔබ වෙනුවෙන් විශිෂ්ට දෙයක් කරනු ඇත. ජය අංකය 9 ජයවරණය රතු පැහැය. මකර ලග්නය මකර ලග්නයෙන් උපන් ඔබට ඔබ වටා සිටින පුජ්‍යලයන් ඉහළ ඉල්ලුමක් ඇතුව හැසිරෙන බව ඔබට පෙනෙනු ඇත. නමුත් ඔබට කළ හැකි ප්‍රමාණයට වඩා පොරොන්දු නොවන්න සහ අන් අයව සතුටු කිරීම සඳහා වෙහෙසටපත් නොවන්න. අද ඔබට නොදන්නා මූලාශ්‍රයකින් මුදල් ලැබෙනු ඇති අතර එමගින් ඔබගේ මූල්‍ය ගැටලු කිහිපයක් විසඳෙනු ඇත. සමහරුන්ට පවුල තුළට නව සමාජිකයෙකු පැමිණීමක් සැමරීම සඳහා සාද සඳහා අවස්ථාගෙන එයි. ඔබේ ආදරණීයයාගේ දෑතින් ඔබට සැනසීමක් ලැබෙනු ඇත. රැකියාවේදී අද දේවල් ඔබට වාසිදායක වන බව පෙනේ. අද ඔබට පවුලේ තරුණ සමාජිකයන් සමග උද්‍යානයකට හෝ සාප්පු සවාරියකට යා හැකිය. ඔබගේ ජීවන සහකරු සමග සාමාන්‍ය දිනවලට වඩා අද දවස යහපත් වන බව පෙනේ. ජය අංකය 9 ජයවරණය රතු පැහැය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට දිගු කාලීනව පැවති සෞඛ්‍ය ගැටලුවකින් මිදිය හැකිය. මුදල් කාරණා සම්බන්ධයෙන් ග්‍රහ පිහිටීන් අද ඔබට හිතකර නොවන බව පෙනේ. එබැවින් ඔබගේ මුදල් තත්ත්වය පරීක්ෂා කර ආරක්ෂිතව තබා ගන්න. ඔබේ දෙමව්පියන් සමග ඔබේ සතුට බෙදා ගන්න. තනිකම සහ මානසික අවපීඩනය පිළිබඳ හැඟීම මකා දැමීමට එවිට ඔබට හැකි වෙයි. ප්‍රේම සබඳතාවලට අද යහපත් දවසක්. අද ඔබේ මනසට එන නව මුදල් උපයා ගැනීමේ අදහස් වලින් ප්‍රයෝජන ගන්න. ඔබ ඔබගේ අධ්‍යාපන කටයුතු හෝ රැකියාව හේතුවෙන් නිවසින් බැහැරව සිට ජීවත් වන්නේ නම් අද ඔබගේ පවුලේ සමාජිකයන් සමග කතාබස් කිරීමෙන් ඔබේ නිදහස් කාලය භාවිතා කරන්න. ඔබගේ විවාහ සහකරු හෝ සහකාරිය අද මුල් අවදියේ ආදරය කළ ආකාරයට ඔබට නැවතත් ආදරය දක්වනු ඇත. ජය අංකය 7 ජයවරණය ක්‍රීම් පැහැය. මීන ලග්නයෙන් උපන් ඔබ අද විවේකයේ සතුට භුක්ති විඳීමට යයි. කොහේ හෝ ආයෝජනය කළ අයට අද මූල්‍යමය වශයෙන් පාඩු සිඳුවිය හැකිය. ගෘහ කටයුතු සහ ඉතිරිව ඇති වැඩ අවසන් කිරීමට මේ හොඳම දවසක්. ප්‍රේම සබඳතාවලට අද යහපත් දවසක්. සමහර සගයන් ඔබ වැදගත් ගැටලු හසුරවන ආකාරයට තරම් කැමැති නොවනු ඇත. නමුත් ඔබට නොකියනු ඇත. ප්‍රතිඵලය ඔබ අපේක්ෂා කළ තරම් යහපත් නොවන බවට ඔබට හැඟී නම් අවසානයේදී සැලසුම් සමාලෝචනය කර වෙනස් කිරීම නුවණට හුරුවනු ඇත. අද ඔබගේ නිදහස් කාලය තුළ අලුත් දෙයක් කිරීමට ඔබට සිතෙනු ඇත. විවාහ සහකරු හෝ සහකාරිය සමග අද ඔබට ගුණාත්මක කාලයක් ගත කළ හැකිය. සිසුන් ඉගෙනීමේ කටයුතු කෙරෙහි උනන්දුව පවත්වා ගන්න. ජය අංකය 5 ජයවරණය කොළ පැහැය.